ඊයේ වෙනකොට තෙල් මිල ඉතාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහිලා තියෙනවා. රුපියල් ඩීසල් මිල රුපියල් 80කින් වැඩි වෙලා තියෙනවා. ඊගාට පෙට්‍රල් මං හිතන්නේ රුපියල් 100කින් දුරට වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මං හිතන්නේ ලංකා ඉතිහාසයේ මේ වගේ වැඩිවීමක් මට මතක නෑ ඊට ඉස්සෙල්ලා තුනද කියලා එකපාරටම වැඩි වුණා. දැන් පහුගිය දවස්වල රුපියල් 25ක් කොහෙද වැඩි වුණා. දැන් අද වෙනකොට රුපියල් 80ක් වැඩි. ඒ කියන්නේ රුපියල් 100කට වැඩි මුදලක් වැඩි වෙලා තියෙනවා මේ මාසය තුල. එතකොට රටක දරා ගැනීමේ හැකියාව කොහොමද කියලා අහනවා. ඉතින් යාත් දැන් මේකෙන් අපි කියමුකෝ තෙල් මිල වැඩි වුණාට ඊට සාපේක්ෂව පඩියකත් වැඩි වෙන්න එපාය. පඩියක් වැඩි වීමක් නැහැනේ. දැන් මිනිස්සු කොහොමද දරාගන්නේ? දැන් අපි දැක්කා මේ තෙල් මිල වැඩි වෙනකොට වාහනයක් දුවන මිනිස්සුන්ට විතරක් නෙමෙයි ප්‍රවාහන පහසුකම් ලබා දෙන. ඒ කියන්නේ පාල් ටික ගේන එක, පොල් ටික ගේන එක, ලුහුරු ටික ගේන එක, අල ටික ගේන එක, එළවලු ටික ගේන එක මේ ඔක්කොම වැඩි වෙලා තියෙනවා. ඊගාවට කොත්තුවකින් අපි දැක්කනේ පහුගිය දවස්වල කොත්තුවක් රයිස් එකක් තේ එකක් ගන්න ගියාම රෝල්ස් එකක් ගන්න ගියාම රුපියලක්ද දෙකක්ද වැඩි වෙලා තිබුණා. රෝල්ස් එකකින් කොත්තුවකින් රුපියල් 10ක් 15ක් වැඩි වෙලා තිබුණා. ඒ කියන්නේ රුපියල් අර 20ක්ද කොහෙද වැඩි කළා තෙල් මිල. 80ක් වැඩි කරාට පස්සේ සාමාන්‍යයෙන් කොත්තුවක් මිනිසුන්ට කන්න හම්බෙන්නේ නැහැ. කීයක් හරි දීලා බලන්න විතරයි වෙන්නේ. ඒ කියන්නේ රුපියල් 10ක් 15ක් නැත්නම් 50 100ක් අරගෙන ගිහලා කොත්තු කඩේට ගිහලා කියන්න ඕනේ මේ රුපියල් 100 අරගෙන කොත්තු ටිකක් පෙන්නන්න කියලා. රයිස් එකක් පෙන්නන්න කියලා තත්ත්වෙට තමයි අනාගතේ වෙන්න සිද්ධ වෙන්නේ. ඊගාවට මිනිස්සුන්ට මම හිතන්නේ ඉදිරි කාලය තුලදී මිනිස්සුන්ට කෑම කන්න හම්බෙන්නේ නැහැ. කෑම දිහා බලලා සතුටු වෙන දින හරි ඉස්සර තිබුණානේ සාමාන්‍ය කතාවක් තියෙනනේ. කරවල ටිකක් කන්න වත්කමක් නැහැ. කරවල කූරයියෙක් ගෙනල්ලා දුමේ උඩ එල්ලනවා. නූල් කෑල්ලක් ගැට ගහලා එල්ලලා 3-5 රෝමේ ටික දාලි වෙලා යට වතුර දාලා රත් කල්ලිලා කරවල කූරයිය බස්සන්න තමයි වෙන්නේ. බහැලා නටාගෙන එනකොට හැඳි ගාලා අර කරවල කූරයිය නැවතත් එල්ලලා ගැට ගහලා තියන්න ඕන කොහෙන් හරි. අන්න එහෙම තමයි අනාගත කාලේ වෙන්නේ. මේ වගේ තත්ත්වයක් තමයි මේ උදා වෙමින් පවතින්නේ. ඒ නිසා ආණ්ඩුව කියනවා නම් මේක ලෝකේ තියෙන ප්‍රශ්නයක් තමයි. ඒක අපිට කරන්න දෙයක් නැහැ කියලා ආණ්ඩුවක් වැඩක් නැහැ. ආණ්ඩුව කියලා කියන්නේ වැඩපිළිවෙලක් තියෙන ආයතනයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ආණ්ඩුව වැඩපිළිවෙලක් තියෙන ආයතනයක් කියලා කියන්නේ මොකද්ද? ලෝක වෙළඳපළේ තෙල් මිල ඉහළ යනකොට ලංකාවේ ඒකට ආවෙන්නේ වැඩපිළිවෙලක් හදා ගන්න ඕනේ. ඒක වැඩි කරන්න ඕනේ. ඉතින් ආණ්ඩුවක් ඕනේ නැහනේ. දැන් අපි දැක්කා මිනිස්සුන්ට ආණ්ඩුවට වඩා දැක්මක් තිබුණා. මැද පෙරදිග යුද්ධය පටන් ගන්නකොටම මිනිස්සු පෝලිං ගානේ තෙල් ගන්න ගියා. තෙල් ගන්න පෝලිං ගානේ ගියා. ඒක ආණ්ඩුවට දුන්නේ නැද්ද දැක්මක්? ආණ්ඩුව දැක්කේ නැහැ. මේක ආණ්ඩුව බැලුවා මේ මිනිස්සු මොකද තෙල් පෝලිං වල ඉන්නේ කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ට දැක්මක් තිබුණා. හෙටානිද්දා මැද පෙරදිග යුද්ධය පටන් ගත්තට පස්සේ ලෝක වෙළඳපළේ තෙල් නැති වෙලා යනවා. තෙල් මිල ඉහළ යනවා. ඒ නිසා අපි තෙල් ටිකක් ගිහිල්ලා අරන් තියා ගන්න ඕනේ කියලා මිනිස්සු ගෙවල් වල අරන් තියාගත්තා. ඒතකොට ආණ්ඩුවට මේක බැරිද කරන්න? අරේ තියෙනවා ත්‍රිකුණාමලේ තෙල් ටැංකි තියෙන ඕනතරම් බර ගාණක්. ඔය තෙල් ටැංකි 20ක් විතර අරගෙන දැන් ආණ්ඩුව කියන සල්ලිත් ඉතුරු වෙලා තියෙනවනේ සංචිතයක් තියෙනවා කියලා කියනවනේ. සංචිතයක් තියෙන ආර්ථික සංචිතයක් තියෙනවා. ඒ ආණ්ඩුවට මොකද්ද කරන්න තිබුණේ? තෙල් ටැංකි 10ක් 15ක් විතර වේලාසිනින් ආපු දවස්වල සුද්ධ කරලා ඔය එක ටැංකියකට මෙට්‍රික් ටන් 37000ක් විතර ගැහුවා නම් මෙට්‍රික් විතර ගැහුවා නම් අවුරුදු එකමාරකට දෙකකට විතර තෙල් ස්ටොක් කරලා තියාගන්න පුළුවන්. එතකොට ලෝක වෙළඳපළේ කොයිතරම් තෙල් මිල ඉහළ ගියත් මැදපිරිදික කොයිතරම් යුද්ධ තිබුණත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ තෙල් මිල අපිට අවුරුද්දක් එකමාරක් විතර මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැතුව ගෙවන්න තිබුණා. දෙන්න තිබුණා. එහෙම දුන්නා නම් මිනිස්සුන්ට භාණ්ඩවල වෙනසක් වෙන්නේත් නැහැ. ඊගාට අවශ්‍ය පහසුකම් ටික ඔක්කොම හරි ගස්ස ගන්න තිබුණා. කෝ ආණ්ඩුවට වැඩ පිළිවෙලක්. ඒ නිසා ආණ්ඩුව මේක අර ආණ්ඩුව කරපු දේවල් මේ ආණ්ඩුව කියලා කරපු දේවල් කතාවක් වැඩක් නැහැ. අනිත් එක ලෝක වෙළඳපළේ තෙල් මිල ඉහළ ගිහිලා තියෙනවා. මැදපෙරදික යුද්ධයක් තියෙනවා කියලා ඒව කතා කරලා වැඩක් නැහැ. කතා කරන්න ආණ්ඩුවක් ඕනේ නැහනේ. ඒ නිසා ආණ්ඩුව වැඩපිළිවෙලක් හදන්න නැතුව එකපාරට මිනිස්සුන්ගේ අතරට මේ තෙල් මිල ගෙනල්ලා අතහැරපු ගමන් මිනිස්සු වෙන්නේ මොනවද වෙන්නේ කියන්නකෝ. රුපියල් 200ට 250ට තිබිච්ච ඩීසල් මිල දැන් 350 දක්වා ඉහළ ගිහලා තියෙනවා. මිනිස්සු අනිත් ඒවා දරාගන්නේ කොහොමද? තෙල් ලීටර් 10ක් ගැව්වාම එදා රුපියල් 2500 දැන් 3500. මිනිස්සුන්ට දරා ගන්න බෑ. ඒ නිසා තමයි ආණ්ඩුව වැඩපිළිවෙලක් හදන්නේ. ඒ නිසා ආණ්ඩුව කාටවත් බෝලේ පාස් කරන්නේ නැතුව එකපාරටම ගෙනල්ලා ආණ්ඩුව යන වියදමුත් එක්කම ගෙනල්ලා මිනිස්සුන්ගේ අතරට දානවා. ඒක මහා බරපතල වැරද්දක්. මිනිස්සු දරාගන්නේ කොහොමද? ඒ නිසා මේ ආණ්ඩුවට ඡන්ද දීපු මිනිස්සු පවා අද මේ ආණ්ඩුවට සාප කරනවා. දැන් අපි අහන්නේ දැන් අපි දැක්ක පිට රටවල් වල තෙල් මිල ඉහළ යෑම මැද පෙරදිග යුද්ධය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අයින් කළා තියෙනවා. දැන් අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අයින් කරාද? ඇමතිවරුන්ට දෙන තෙල් කෝටාව අයින් කරාද? නැහැ. ඇමතිවරු සෙනසුරාදා දවස් දෙකේ තමන්ගේ පෞද්ගලික ගමන් ගිහිල්ලා ඉවර වෙලා ඒ සල්ලි කාටද බැර කරන්නේ? ඒ කියන්නේ ඒවත් රජයට දානවා. ඒ කියන්නේ දැන් මේ ඒ තෙල් මිලක් දරන්න ඕනේ අපිට. දැන් අපි දන්නවා හොඳ ආකාරවම පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරු, ඊගාට කැබිනට් එකේ ඉන්න ඇමතිවරු, ඒගොල්ලොන්ගේ ලේකම්ලා ඒගොල්ලන්ට තෙල් දීමනාවක් දෙනවා. ඒ දීමනාව අඩුම ගානේ 150ක කපලා දාන්න එපායි. ඒ වගේ වැඩ පිළිවෙලක් නැහැ මේ ආණ්ඩුවේ. නිසා මේ ආණ්ඩුව අර ඒ දවස්වල අපිට මතකයි නෝ ටිලින් සිල්ලා මහත්තයා කිව්වා
සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව්. අන්තිම සටනට සැරසියයි කියලා කිව්වේ. දැන් මිනිස්සු සැරසිලා දිගට හරහාට ආණ්ඩුවට දුන්නා. දැන් මොකද අපිට කියන්න තියෙන්නේ? සාගතෙන් පෙළෙන උන් දැන් මොකද කරන්න තියෙන්නේ? ආණ්ඩුවේ බෙල්ලෙල්ල තමයි තියෙන්නේ කියලා මතක් කරන්න තියෙන්නේ. වෙන මොනවද කරන්න තියෙන්නේ? ඒ නිසා මේ ආණ්ඩුවට කිසිම ජනතාව ගැන පැහැදීමක් නැහැ. ජනතාව ගැන හැඟීමක් නැහැ. සමාජවාදී අදහසක් ඇත්තෙම නැහැ. ධනවාදී මුහුකුරා ගියපු වැඩපිළිවෙලක තියෙන තමන් කාලා ජීවත් වෙනවා. අනුන් ගැන අපිට වැඩක් නැහැ කියන මතවාදය තුල තමයි ඉන්නේ. නිසා කරුණා කරලා මේවට තෙල් මිල යන එක අඩු කරලා ජනතාවට සහන ලබා දීම සඳහා කටයුතු කරන්න කියලා තමයි මතක් කරන්න තියෙන්නේ.